සුබ දවසක් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මధు ස්වීට් හෝම් අපේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අද ගෙනාව ඔයාලට කොහොමද ගෙදරදී අසට වට්ටක්ක කළුපොල් මාළුවක් හදන්නේ කියලා. ඉතින් හැමදාම වට්ටක්ක බොරේට කිරට හදලා කනවට වඩා මේ විදිහට දවසක හදලා බලන්න. ඇත්තටම මේ විදිහ හරිම රසයි. ඉතින් අපි යමු මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඊට කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාමත් අපේ channel එකට එකතු වෙන්නේ නැති කෙනෙක් නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක මේ දැම්ම එකතු වෙන්න. ඇත්තටම මේක අපිට ලොකු දීර්ඝයන්වීමක් වෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එක පැත්තට. වට්ටක්ක ග්‍රෑම් 500ක් මම ඒකේ මැද ටික අයින් කරලා තියෙන. ඒ කියන්නේ ඇට අයින් කරලා තියෙන්නේ. මේ විදිහට කපාගත්ත බීලුණු ගෙඩියක් ටිකක් ලොකු එකක් ගන්න. මොකද ග්‍රෑම් 500ක් අරගෙන තියෙන නිසා. ඉතින් ඔයාලට පුළුවන් ග්‍රෑම් 250කින් වගේ නම් ඔයාලගේ ගෙදර ඉන්න අයගේ ප්‍රමාණය අනුව හදාගන්න. සුදු ලුණු බික් 4-5ක් මම අරගෙන තියෙනවා. රම්පේ කරපිංච සේර ඉඟුරු පොතු කෑල්ලක්. ඒ වගේම උළුහාල් මේ තේ හැඳි භාගයක් විතර අරන් තියෙනවා. කැමති නම් විතරක් ගන්න පුළුවන්. මිටි කිරි අවශ්‍ය පමණ දිය කිරි. මෙතන තියෙනවා බැදගත් හාල් පොල් ඒ වගේම සූදුරු නම් මම අරන්ගෙන තියෙන්නේ තේ හැඳි එකමාරක් විතර. එතකොට හාල් මේස හැඳි 2යි. පොල් අරගෙන තියෙනවා මම මෙතන මේස හැඳි 5ක්. ඉතින් මේ ටික කබලේ බැදලා තමයි මේ තියෙන්නේ හොඳට. ඉතින් මෙතන මම තියනවා බැදපු 3-5. ඒ කියන්නේ අර මේකට ඕන නම් අර කළු 3-5 කියන්නේ ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ගන්න 3-5 ඒ කියන්නේ අමු 3-5 මේස හැඳි 3කට මිරිස් කුඩු මේස හැන්දක් එකමාරක් විතර දාලා ඒක හොඳට කබලේ බැදලා ගන්න. ඉතින් ඒ විදිහට මම මෙතන අරගෙන තියෙනවා බැදපු 3-5. එහෙම නැත්නම් කළු 3-5 විදිහට හදාගත්ත ඒවා මේස හැන්දි 4ක් විතර මම අරගෙන තියෙනවා. ඉතින් රස අනුව ලුණු ගම්මිරිස් තේ හැන්දි එකමාරක් අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් සැර වැඩිපුර කන්න කැමති නම් මේක තව ටිකක් වැඩි කරගන්න. ඒ වගේම අමු මිරිස් මේකට එකතු කරගන්න පුළුවන්. මං ගාව අද නැහැ. ඉතින් ඔයාලත් මේක හදානකොට ළඟ තියෙනවා නම් අමු මිරිස් ටිකක් එකතු කරගන්න. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට හදාගන්න භාජනයේට අපේ වට්ටක්ක කෑලි ටික දාගන්නවා. දාගත්තට පස්සේ මම ලුණු රම්පේ කරපිංච සුදු ලුණු උළු හාල් කුරුඳු මේ ටික ඔක්කොම මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේකට රස අනුව ලුණු ටික එකතු කරගත්තා. ඊට පස්සේ අපේ බෙදපු 3-5 ටික ගම්මිරිස් කුඩු ඊළඟට මේක තැම්බෙන්න ඇති ගානට අපි දිය කිරි දා ගන්න ඕන. ඉතින් මේ විදිහට අපේ දී කිරි ටිකක් දාගත්තට පස්සේ අපි දැන් මේක හොඳින් ලිපේ තියාගන්න අපේ මේ වට්ටක්ක ටික තැම්බෙනකන්. ඉතින් අපේ වට්ටක්ක ටික තැම්බෙන අතරේ මම හදන්නේ දැන් අපේ මේ හාල් පොල් මිශ්‍රණය හොඳින් අබර ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හොඳට කොටා ගත්ත අපේ හාල් පොල් මිශ්‍රණය. ඉතින් මතක ඇතුව අර අපි බෙදගත්ත සූදුරු ටිකත් මේකට දාලා කොටා ගන්න. එතකොට තමයි මේකේ රස වැඩි. ඉතින් බලමු ඉතිරියට අපි මොනවද කරන්නේ කියලා. ඔන්න ඉතින් දැන් අපේ වෑංජනේ උතුරනවා. ඒ වගේම අපේ දැන් වට්ටක්ක කෑලි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී අපේ මිටි කිරි ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් අපේ කිරි ටික උතුරගෙන එනකොට ඔයාලට පේනවා ඇති මේකේ යන්තම් උබුළු දානවා. ඉතින් මේ වෙලාවේදී මම මේකට අපේ මේ අර හාල් පොල් මිශ්‍රණය එකතු කරගන්නවා. එකතු කරන මේ විදිහට හොඳට කවලම් කරන්න ඕන අපි.
ඉතින් මේ විදිහට හොඳින් කවලම් කරගත්තට පස්සේ මම අපේ ලිප නිවනවා. ලිප නිවලා ඉවර වෙලා මේක තව විනාඩි 2ක් විතර මේ විදිහට මම පේනිය වහලා තියෙනවා. පේනිය වහලා තිබ්බට පස්සේ අපිට පුළුවන් මේක කැමරට ගන්න. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත අපේ රසම රස වට්ටක්ක කළු පොල් මාළුවා. ඉතින් ඔයාලා දැනගත්තානේ අද මේක හදන්න කොච්චර ලේසිද කියලා. ඉතින් මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් හදනකොට මේ විදිහටම කරන්න. එතකොට තමයි මේ රසම ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ අර දැන් කළු පොල් මාළුවා. ඒ කියන්නේ මේ වෑංජනේ හොදි ගතිය අඩුයි ඇත්තටම. මොකද අපි මේ හාල් පොල් දාන එකෙන් වෙන්නේ මේකට තව පාටක් එකතු වෙනවා. ඒ වගේම අපේ මේ වෑංජනේ තියෙන හොද්ද උකු වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ කළු පොල් මාළුවට දාපු හාල් පොල් එක අර සාමාන්‍ය කොස්සට කළු පොල් මාළුවට ඔකටම පාවිච්චි කරන්න. ඉතින් අපි මම පස්සේ දවසක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කොස්සට කළු පොල් මාළුවක් රසට හදාගන්නේ කියලා. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. සාමාන්‍යයෙන් වෙන විදිහට වට්ටක්ක හදනවට වඩා මේ විදිහට හදලා කනකොට ඇත්තටම රසයි. හැමදාම උනත් කන්න හිතේ ඔයාලට මේක. ඉතින් හදලා බලලා රස කොහොමද කියලා අපිට කියන්න. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් දැන්ම පල්ලෙහාත් තියෙන subscribe button එක click කරලා මේ දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට පුළුවන් දිගටම අපිත් එක්ක හිටියොත් මේ වගේ රසවත් වැදගත් වීඩියෝස් දිගටම බලන්න. අපි ආයි දවසක හමු වෙමු. ඔයාලට සුබ දවසක්.